මෙවාල දකින්නේ ස්වීඩනයේ උප්සාලා නගරය. පාස්කු සැමරීම නිමිති කරගෙන ස්වීඩනයේ උප්සාලා නගරයේදී හරිම අපූරු දෙයක් පහුගිය සතියේදී සිද්ධ වුණා. පාස්කු උත්සවය කියලා කියන්නේ ස්වීඩනය තුළ ස්වීඩන් ජාතිකයින් සමරන ප්‍රධානතම උත්සවයක්. ඉතින් පාස්කු කාල සීමාවෙදී විවිධාකාරයේ වෙනස්ම විදිහේ පාස්කු සැරසිලි ස්වීඩනය තුලදී දකින්න පුළුවන්. අද මෙතනදි වෙන්නෙත් ඒ වගේ වෙනස්ම දෙයක්. අපි ඉන්න උප්සාලා සිටි එක අවට තියෙන ප්‍රී ස්කූල් වල ළමයි මෙතෙන්න ඇවිල්ලා ඉන්නවා සුවිශේෂී පාස්කු සැරසිල්ලක් කරන්න. ඉතින් ඔයාලට පේනවා ඇති පෙර පාසල් වල ගුරුවරු ළමයි ඉන්න එකන් එන විදිය. සමහර ළමයි කාට් වලින් එනවා, ඒ වගේම සමහර ළමයි පයින් එනවා හරිම ලස්සනට ලණුවක් අල්ලගෙන ගුරුවරුත් එක්ක. ඒ වගේම සමහර ළමයි බස් එකේ ඇවිල්ලා ගුරුවරුත් එක්ක මෙතනින් බැහැලා මෙතෙන් සම්බන්ධ වෙනවා. ඒ වගේමයි ඔයාලට පේනවා ඇති පෙර පාසල් වල ළමයි ඇඳගෙන ඉන්නවා වෙස්ට් එකක්. ඉතින් මේ වෙස්ට් එක ගොඩක් වෙලාවට ප්‍රී ස්කූල් වල ළමයි පාසලෙන් එළියට යද්දී ඇඳගෙන යනවා. ඉතින් ගුරුවරු ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේක කරන දෙයක්. පැහැදිලිව ළමයිව අඳුන ගන්න පුළුවන් වෙනවා මේ වැඩේ නිසා. ඒ වගේමයි වින්ටර් එකේදී ගොඩක් වෙලාවට කළුවර කාලේ වැඩි නිසා ළමයිව පහසුවෙන් අඳුන ගන්න පුළුවන් උපක්‍රමයක් විදිහට මේක භාවිතා වෙනවා. හරි, අපි දැන් බලමු මෙතන මොකද වෙන්නේ කියලා. මේ තියෙන්නේ කපාපු බියොර්ක් ගහක්. ඉතින් අද දවසේදී උප්සාලා සිටි එකේ ඉන්න ළමයි එකතු වෙලා මේ බියොර්ක් ගහ සරසනවා. ඉතින් මේ ගහ සරසන්න විවිධාකාරයේ දේවල් යොදා ගන්නවා. විවිධාකාරයේ වර්ණ වලින් යුක්ත රෙදිපටි, ඊට අමතරව CD තැටි, ඊට අමතරව ළමයි ඇඳපු ලස්සන චිත්‍ර, ඒ වගේම ළමයින්ගේ විවිධ නිර්මාණ යොදාගෙන මේ ගහ හරිම අලංකාරවත් විදිහට සරසනවා. ඉතින් අපි පුතත් ආපු වෙලාවේ ඉඳලා හරිම ආසාවෙන් මේ වැඩේට සම්බන්ධ වුණා. ඔන්න ටික වෙලාවකින් ආපු මේ බනියා නිසා පොඩ්ඩොන්ගේ සතුට තව තවත් වැඩි වුණා. ඉතින් මෙතෙන් එන පොඩ්ඩොන්ට අවශ්‍ය කෑම බීම උප්සාලා කොමියුන් එකෙන් සපයනවා. ඉතින් ඔන්න අපේ පුතත් මහන්සිය නිවා ගන්න බීම එකක් බොන්න යන්නේ. මෙන්න මේ විදිහට ලොකු පොඩි ભેදයක් නැතුව හැමෝම එකතු වෙලා හරිම ලස්සනට බියොක් ගහ සැරසුවා. ඒ වගේමයි මේ වැඩේට ටිකක් පරක් වෙලා ආපු හැම ළමයෙකුටම ගහ සරසන්න අවස්ථාවක් දුන්නාට පස්සේ තමයි ගහ එසවීමේ කටයුතු ආරම්භ කළේ. මෙන්න මේ විදිහට ගහේ මුල මේ වල ඇතුළට දාගෙන ගහ එසවීම සිද්ධ කරන්න යන්නේ. ඉතින් මේ පොඩ්ඩු හරි ආසාවෙන් බලන් ඉන්නේ ගහ ඉහළට එසවුවාට පස්සේ තමන් කරපු නිර්මාණ මොන වගේද පේන්නේ කියලා බිම ඉඳලා බලන්න. ඔන්න ඔය විදිහට අපේ වැඩේ අවසන් වුණා. මේ අපි ඉන්න උප්සාලා සිටි එකේ ගොඩාක් ළමයි ඇවිල්ලා ටවුන් එක මැද බියොර්ක් කියන ට්‍රී එකක්
පියර් ගහක් ලස්සනට ඩෙකරේට් කරා. ඉතින් මේක වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් වෙන්න ඇති. අපිත් පළවෙනි පාරට තමයි මෙතෙන් ආවේ. හරි. ඔන්න ඔය විදිහට ඔයාලට වෙනස්ම වීඩියෝස් අපි ඉස්සරහට තවත් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම මුණ ගැහෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. bye bye. Bye bye.